උන්වහන්සේගේ නියමිත මොහොත නොපැමිණි බැවින් උන්වහන්සේ කාපිටවත් අත් නොතැබූහ. ඔව් සමහර වෙලාවට දැන් මේ උන්වහන්සේගේ නිතරම ආපු වාක්‍යයක් තමයි මාගේ වෙලාව පැමිණෙනතුරු. ඔව් ඒ කියන්නේ උන්වහන්සේට කරන්න නියමිත වෙලාවක් තිබුණා. පිළිවෙලක් තිබුණා. ආකාරයක් තිබුණා. මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේගේ වචනය එක්ක තමයි ජීවත් වෙන්නේ. දේව අනුභවය තමයි යේසුස් තුළ ක්‍රියාත්මක වුනේ. ඉතින් ඒක නිසා මේ හිතන දේවල් ආශාවන් පිටපස්සේ යන්න බෑ. ඉල්ලන වේගයට උන්වහන්සේට ඉටු කරලා දෙන්න බෑ. ඉල්ලන වේගයට මිනිස්සු ඉල්ලන්නේ හයිවේ එක යනවා වගේ. කේවල පිටියෙන් ඇතුළ වෙලා ආයි මත්තලින් එළියට එද්දි ඉෂ්ට වෙලා තියෙනවා. එහෙම පුළුවන් නෑ. අපි බලන්න ඕන මේ ඉල්ලන ඉල්ලීම කොතරම්නම් ගැඹුරුද, පළල්ද, දිගද, උසද, කොච්චර කාලයක් යනවද මේක తాවකාලිකද? එහෙම නැත්නම් දීර්ඝ කාලිනද? සදාකාලිකද? මතක තියාගන්න ඔබ ඉල්ලන ඉල්ලීම් දෙවිදුන් දෙන්නේ ඔබට ගැළපෙනවා නම්, ඔබට දරා ගන්න පුළුවන් නම්, වෘත්තු දෙනවා නම්. ඒ නිසා යම් දේවල් ඔබට නොලැබුණා කියලා කලබල වෙන්න එපා. මේ මොහොතේ වුණත් ඔබ ඉල්ලන්න එක නවත්තන්න එපා. නමුත් නොලැබුණා කියලා කලබල වෙන්න එපා. ඔබට ජස් මේකයි.